කවුද ගෙදර? ඇයි? අම්මට උඩු කපුටි. බුදු අම්මෝ. කවුද ඇදලා ගත්තේ? මේ බණ්ඩ මේ ගෙයින් තැන්ද මේ ඉරයිනෝ. මොකද්ද මට උනේ? මේක හරි ඉතින් අයියෝ මම නම දින කුඩියා දෙවිනුනි වඩින්න මම ආවා. හල්ලෝ ඉතින් කොහමද ඉතින් අද ඉතින් ඔයාලා දැක්ක ඇතිනේ මං දැක්ක දැසින් මේ කුඩියා කියන දෙවි රාජයා මං දැක්කා අපේ වීරයා මේ පින්ස් එකක් විකුණන්න තමයි මේ ගෙදරට මේ ගෙදර ඉන්න වයසක අංකල් කෙනෙක් මෙයාව පැහැරගත්තා. ඉතින් එයා මගේ හොඳ භක්තිකෙක්. ඉතින් එයා මාට උදව් ඉල්ලුවා. ඉතින් මං එයාට උදව් කරන්න තමයි මෙහෙට ආවේ. එහෙනම් අපි යාට උදව් කරමු. මම ඉතින් උදව් කරගෙන හොයාගෙන ඉස්සෙල්ලා මේකට යතුරක් ඕනේ. මේ එක්ස් රෙකෝඩර් පොඩ්ඩක් අවුල් මේ දොර අරිමු. මේ එක්ස් රෙකෝඩර් පොඩ්ඩක් අවුල් මොකද දන්නවද? මං දැන් කියන එක නෙමෙයි ඇහෙන්නේ. යතුරක් මේක අරගමු හිමීට. මොකනවාද දන්නේ ඇතුලේ තියෙන්නේ? කෙලිම දන්නේ. කොයින්ස් තියෙනවා අපිට සල්ලි ඕනේ මෙයාට අපි ගමු කොයින්ස්. පීසා වල සල්ලි හරියන්නේ. මොකද්ද දැන් ඕනේ? මේකෙත් නෑ. මට තාම මේකේ හතුරු හම්බුන්නේ නෑ. අම්මට සිවිලි. පොඩ්ඩක් හරි එක්ස් රෙකෝඩර් මේක හැදුවා. දැන් ඉතින් කියන එක එහෙම ඉදියන් නෑ. අනිත් පැත්තට හරි පිළිම්ම හම්බුනේ නෑ. අපි මෙන්න මේක ගිහින් දිව්වා. පල්ලෙහාට බහැපිය බල්ලෝ. ඔක පල්ලෙහෙන් ඉන්නේ. මීඩියා ඉතින් ඔයාලා දන්නේ නැති මම ග්‍රැනි අලුතින් ආයෙත් පටන් ගන්නවා. මොකද මම ග්‍රැනි ගහන්න හිතන් ඉන්නේ. කෙලින්ම බැන්නේ. හරියා බැන්න. එයිබ දොර අර බල්ලෝ පෙට්ටියක් අර පැන්න බුදු අම්මේ ඇයිතෝ බලාගෙන මෙන්න මේක තමයි තෝම බලන්න අපිට වීසා එකට හරියම සල්ලි ගන්න ඊටත් වඩා 200යි මං ඉල්ලුවා 205ක් ඔන්නෝකයි පස්නේ. හරි එහෙනම් කොල්ලෝ අදට අපේ වීඩියෝ එක ඉවරයි. ඉතින් විනාඩි කීයද? විනාඩි 5යි තිබ්බේ.